සෙනෙහසේ ආශ්‍රමය දරුසුරතල් ප්‍රමාදාය වෙනුවෙන් කරන වැඩසටහන පිළිබඳව පෙළගැස්ම මම ඔබට දැනුවත් කරන්නම්. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් ඒක. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා මේ හරහා එක කියලා දෙන්න. පූජාවට සම්බන්ධ වෙන්න කලින් මම මුණ ගැහෙන්න ඕන. හේතුවක් තියෙනවා. දැන් ඔයාලා අවුරුදු ගණන් දරුසුරතල් ප්‍රමාදව නොයෙකුත් දේවල් කරනවා. නමුත් ප්‍රතිඵලයක් ලැබුණේ නැහැ. වෛද්‍ය විද්‍යාව පැත්තෙන්, ආගමානුකූල පැත්තෙන් නිකී නොකී කටයුතු කරනවා. යන්ත්‍ර දානවා. ඒ නිසා සමහර වෙලාවට කිසි කෙනෙකුට හිතා ගන්න බෑ. නමුත් මම අවසානයේදී මම මුණ ගැහෙන්න ඔබ දෙපළ ගෙන්නලා ඔබ දෙපළගේ තියෙන අඩුපාඩු පෙන්නලා දීලා නිසි පාරක් ඔබට පෙන්නනවා යන්න. ඒක ධර්මානුකූලව කතා කරන්න ගත්තම මම පැයක් එකමාරක් වගේ කතා කරලා ඔබගේ ඔළුවේ තිබෙන ඔය ගැටලුව වෙනස් කරනවා මම වෙනම මාවතකට යොමු කරනවා. ඒකයි ඔබ ඔය දකින්න ප්‍රතිඵල Facebook එකේ එහෙම දකින්න ප්‍රතිඵල ලැබෙන්නේ අන්න ඒ විදිහට. ඒ නිසා පළමු කොටම පූජාවට කලින් මාව මුණ ගැහෙන්න ආවට පස්සේ මම කියලා දෙනවා මෙන්න මේ විදිහට මේ ආහාර පාන මේ ඖෂධ ගන්න. ඒ වගේ තමයි මෙන්න මේ විදිහට කටයුතු කරන්න ඕනේ කියලා පුරා පැයක් එකමාරක් මම පැහැදිලි කිරීමක් කරලා මං පවත්වන පූජාව සඳහා ඔබ පෙළගස්සනවා පිළිවෙතින්. නිවස තුල කරන්න ඕන දේවල්, කන්න ඕන කෑම බීම මේ පිළිබඳ මේ විදිහට දැනුවත් කරලා ඒ වගේම තමයි තවත් විශේෂ කාරණා මම ඔබට දෙනවා ඔබගේ කායික ශක්තිය අනුව සහ කේන්දර පරීක්ෂා කිරීමෙන් අනතුරු ඔබට දෙනවා කාලයක්. ප්‍රධාන පළවෙනි කාලය තමයි මාස 4ක් අනිවාර්යයෙන්ම මේකට යෙදවෙනවා. ඉන් අනතුරුව කාලයක් දෙනවා. සමහරවිට මාස 5ක් වෙන්න පුළුවන්, මාස 7ක් වෙන්න පුළුවන්, 8ක් වෙන්න පුළුවන්. මොකද අවුරුදු ගණනක් කරගන්න බැරි විච්ච දේවල් මම එක මාසෙකින් එක සතියකින් කරන්න බෑ. ඉතින් ඒ නිසා මාස ගණන් මං ඔබට දින වෙන් කරලා දෙන. ඒ වගේම පූජාවන් කියනවා මෙන්න මේ අහවල් දවසේ පූජාවට ඔබට සම්බන්ධ වෙන්න කියලා. ඉතින් ඒක මේ වැඩසටහන ඇවිල්ලා අර ඔබ පවත්වන බෝධි පූජාවක් වගේ නෙමෙයි. ඒ වගේම රුවන්වැලි සෑයට ඇවිල්ලා පවත්වන බාරහාර වෙන පූජාවක් නෙමෙයි. මේක පිළිවෙලකට කරන්නේ. පඩිපෙලක් වගේ මං හැමදාම කියන්නේ. ඉතින් ඒ නිසා මුල ඉඳලම මේකට සම්බන්ධ වෙන්න නම් පළමුකටම මාව මුණ ගැහිලා ඒ අවවාද අනුශාසන ලබා ගන්න. ඉතින් ඒ අපි දාන දුරකථන වලට කතා කරලා එන්න කලින් තොරතුරු ටික ගෙන්න ගන්න ඕනේ. මුණ ගැහෙන්න කලින් තොරතුරු ගෙන්නගෙන දින වෙන් කරගෙන වෙලාවල් වෙන් කරගෙන මුණ ගැහිලා අවවාද අනුශාසන ලබාගෙන ඔබේ දින දුර්වලකම කොතනද දරුසුරතල් ප්‍රමාද වෙන්නේ හේතුව මම ඔබට කියනවා. ප්‍රශ්නයේ ගැටලුව निराකරණය කරගන්න ක්‍රමවේදයක් මම ඔබට කියනවා. ධර්මානුකූල ජීවිතයක් ගත කරන්න ඔබගේ තිබෙන අඩුපාඩුකම් රාශියක් තියෙනවා. ඒකයි ඔය දරුඵල ප්‍රමාද වෙලා ඔය දුක් විඳින්නේ. ඒ නිසා මේක දරුඵල ප්‍රමාදායට පමණක් නෙමෙයි. දරුපැටියේ නිර්මාණය අලුත විවාහ වෙලා දරුපැටියේ නිර්මාණය කරන්න බලාපොරොත්තු වෙන කෙනෙකුට බොහොම වැදගත් වෙනවා. බොහොම වැදගත් වෙනවා. මොකද දිව්‍ය බ්‍රහ්ම ලෝක වලින් චුත වෙන දෙවියන්ට සිත පිහිටවන්න හොඳ අම්මලා තාත්තලා අපි ධර්මානුකූලව නිර්මාණය කරන්න ඕනේ. ඉතින් ඒ නිසා ඒ අයටත් බොහොම වැදගත් වෙනවා. මේ අවවාද අනුශාසන බොහොම නිරෝගිමත් සමහර වෙලාවට පිටින් ඖෂධ වර්ග දෙන්න තු තමන්ගේ ඇඟෙන්ම කායික ශක්තිය හදා නිරෝගිමත් දරු සම්පතක් බිහි කරන්න පුළුවන් මාර්ගෝපදේශකත්වයක් මේ තුල තියෙනවා. ධර්මානුකූල පසුබිමක් තියෙනවා. මේ රට ජාතිය සම්බුද්ධ ශාසනය වලින් අම්මට තාත්තට ආදරය කරන්න පුළුවන් දරු පැටව් බිහි වෙන වැඩසටහනක්. ඒ නිසා ඔබත් එහෙම ආදරය කරනවා නම් කැමති නම් මේකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ තුල තියෙන මේ වටිනාකම බල සම්පන්නකම පුණ්‍යවන්තකම ඔබට දකින්න අත්විඳින්න අවස්ථාවක් ලැබෙනවා. මේ වැඩසටහනේ දහස් සංඛ්‍යාත අය කිරිසීන සැබෑ කරගෙන තියෙනවා. ඉතින් ඒ අයගේ ප්‍රතිඵල අපි ළඟ තියෙනවා. ඉතින් Facebook එක හරහා ඔබ දකිනවා. ඒ නිසා ආරාධනා කරනවා මේ පිළිබඳව මම හිතන්නේ මේ වීඩියෝ එක බැලුවට පස්සේ සමහරලාට ඔබ දරුසුරතල් ප්‍රමාද කෙනෙක් නොවෙන්න පුළුවන්. නමුත් ඔබේ Facebook එකේ හරි ඔබේ WhatsApp එකේ හරි ඔබේ YouTube එකේ හරි ඉන්න පුළුවන් දරුසුරතල් ප්‍රමාදයි මුළු මහත් ලෝකෙම ඉන්නවා. මම දන්නවා විශාල පිරිසක් මේ අපේ ලංකාවේ ඉන්නවා. ඒ නිසා ඒ අයව දැනුවත් කරන්න. මේ වීඩියෝ එක එතකොට යාලට යම්කිසි අවබෝධයක් ලැබෙනවා අපේ වැඩසටහන. මෙහෙම සෙනෙහසේ ආශ්‍රමයේ කියලා මේ page එකක් තියෙනවා Facebook එකේ බලන්න කියන්නේ ප්‍රතිඵල. මොකද පින් සිද්ධ වෙනවා. හැමෝටම පින් වැඩෙන පින්කමක් මේ රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන්, සම්බුද්ධ ශාසනය වෙනුවෙන් සත්පුරුෂය දායාද කරොත් අර බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙච්ච මේ දහම සත්පුරුෂ මිනිසු චිරාත් කාලයක් මේ රට රකීවි, මේ දහම රකීවි, මේ ශාසනය රකීවි. ඒකට අවශ්‍ය කරන පුණ්‍ය ශක්තිය අපිට පුළුවන් විදිහට. ඒ නිසා දායකත්වයේ ධර්ම කියලා සියලු දෙනාටම සිහිපත් කරමින් මේ වීඩියෝ එක දරුසුරතල් ප්‍රමාදාය වෙනුවෙන් සහ
විශේෂයෙන්ම දරු සම්පතක් බලාපොරොත්තුෙන් ඉන්න නව යුවතිපතින් අලුතෙන් විවාහ වෙච්ච අයට විවාහ වෙන්න බලාපොරොත්තු වෙන අයට බොහොම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මේ වීඩියෝ එකේ අයව දැනුවත් කරන්න මේ වැඩසටහන පිළිබඳව යම් අවබෝධයක් ගන්න මේ වීඩියෝ එක ඔබ වෙනුවෙන් නිර්මාණය කරන්නට යෙදුනේ. සියලු දෙනාටම තෙරුවන් සරණයි.